රූපවාහිනී ප්‍රවෘත්ති මම ශශිකලා කඳුබඩ ආරච්චි තම කසුන් සපමාන සාහිත්‍ය ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ LTT සංවිධානයේ මිනිමරු ත්‍රස්තවාදී කල්ලියක් බවට නවනීදම් පිල්ලේගෙන් ප්‍රකාශයක්. සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන නිදහස ඇතැයි ඉන්දිය මන්ත්‍රීවරයෙක් කියා සිටී. වවුනියාව ඕමන්ත සෝදිසිමුර පොලේ මගී පරීක්ෂාව ඉවත් කෙරේ. පාසල් දරුවනට නැරඹිය හැකි වඩාත් සුදුසු නාලිකාව ජාතික රූපවාහිනිය බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිර්දේශයක්. වෙනත් රටක ස්වාධිපත්‍යයට බලපෑම් කිරීමේ අයිතියක් ඇමරිකාවට නැතයි රුසියාව අවධාරණය කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත් කොටි සංවිධානය මිනිමරු ත්‍රස්තවාදී කල්ලියක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය පවසයි. ඒ වෙනුවෙන් පෙනී සිටින ඩයස්පෝරා සමාජිකයන්ට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ඇය අවධාරණය කරයි. සිය ශ්‍රී ලංකා නිලචාරිකාව නිම කළ මහ කොමසාරිස්වරිය මෙරට මානව හිමිකම් පිළිබඳ තම නිරීක්ෂණ මාධ්‍යවේදීන්ට පැහැදිලි කළාය. මාධ්‍ය හමුව කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද උදේ පැවැත්වින තමා වෙනත් රටක කළ දීර්ඝතම චාරිකාව මේ බව නවනීදම් පිල්ලේ මහත්මිය කියා සිටියාය. කිසිදු සීමාවකින් තොරව තම චාරිකාවට පහසුකම් සැලසීම ගැන ඇය රජයට කෘතඥතාව පළ කළාය. තමා LTT හිතවාදී බවට ඇති මතය සාවද්‍ය බවද පිල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය. LTTE was a murderous organization. LTT සංවිධානයේ මිනිමරු කල්ලියක්. ඔවුන් අපරාධ රැසක් හා මහ ජීවිත විනාශයක් සිදු කර තිබෙනවා. මම මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ කොටි සංවිධානය විසින් මරාගෙන මරණ ප්‍රහාරයක් මගින් ඝාතනය කරනු ලැබූ සාමලැදි විද්වතෙක වූ නීලන් චෙරුචෙල්වන්ගේ ගුණ සමරුව නිමිත්තෙන්. කොටි සංවිධානය පිළිබඳ මතකය අවදි කිරීමට උත්සාහ ගන්නා ඩයස්පෝරා සමාජිකයන් අවබෝධ කරගත් කරුණක් තිබෙනවා. එවැනි මිනිමරු සංවිධානයක් වීරත්වයට පත් කිරීමට කිසිදු ඉඩක් නැහැ. Those in the diaspora who continue to revere the memory of the LTTE must recognize that there should be no place for the glorification of such a ruthless organization. උතුරේ පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ නවනීදම් පිල්ලේ මහත්මියගේ පැස්සුමට ලක්විය. ත්‍රිභාෂා ප්‍රතිපත්තිය ජනවාර්ගික සංහිඳියාවටද වැදගත් පියවරකි. මහා කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ තම නිරීක්ෂණ කීපයක්ම ඉදිරිපත් කළාය. උතුරේ ඉඩම් ප්‍රශ්නය ඉන් එකකි. යුද අපරාධ සිදු වී දැයි සෙවීමේ අවශ්‍යතාව තවත් නිරීක්ෂණයකි. උතුරේ ආරක්ෂක හමුදා අඩු කිරීමද ඊට අයත්ය. තමාට කරුණු දැක්වූ ඇතැම් අයට තර්ජන එල්ල වූ බවට ඇය චෝදනා කළාය. එම චෝදනාවේ විශ්වසනීයත්වය ගැන මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. පරීක්ෂණයක් මගින් චෝදනා තහවුරු කරගත යුතු බව පිල්ලේ මහත්මිය පැවසුවාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විදේශගතව සිටින LTT අපරාධකරුවන් යුද අපරාධ සම්බන්ධයෙන් වගවිය යුත්තන් ලෙස නම් නොකරන්නේ මන්දයි තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. With regard to people abroad, this is මේ නීතිමය ගණයට වැටෙන කරුණක්. ශ්‍රී ලංකා රජය විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දුන් විට විදේශගත සැකකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවීමට අන්තර්ජාතික සහාය ලැබේවි. 30 වසරක යුද්ධයේදී LTT ත්‍රස්තවාදීහු ම්ලේච්ඡ අපරාධ කළහ. එහෙත් මානව හිමිකම් කවුන්සිලේ යුද්ධයේ අවසන් භාගයේ සිදුවීම් ගැන පමණක් විමසිලිමත් වන්නේ මන්දයි තවත් ප්‍රශ්නයක් අසනු ලැබීය. ඊට පිළිතුරු දුන් මහ කොමසාරිස්වරිය සියලු සිදුවීම් පිළිබඳව විමසිය යුතු ඇතැයි කියා සිටියාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇතම් නිරීක්ෂණ විචාරකයන්ගේ විවේචනයට ලක්වේ. ඇය ශ්‍රී ලංකාව පිළිබඳ පූර්ණ නිගමනවල සිට ක්‍රියා කරන බවට ඔවුහු චෝදනා කරති. පිල්ලේ මහත්මිය සකස් කරන වාර්තාව ශ්‍රී ලංකාවට හිත කර නොවුණු ඇති බව නීතිඥ එස්.එල්. ගුණසේකර මහතා වගේ අය ඔය විදේශිකයන් ඇමරිකාවේ හුරුතලෝ කවදාවත් අපිට සාධාරණයක් කරන්න නැහැ. මට කිසිම සැකයක් නැහැ. පිල්ලේ මොනවා කළත් මේ රටේ මොනවා කිව්වත් අපේ මූණ කොච්චරට ගෑවත් එයා ගිහිල්ලා අපිට විරුද්ධ වාර්තාවක් දෙනවා. පිල්ලේ මහත්මිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරයන් පිළිබඳ දන්න මතයට එකඟ විය නොහැකි බව ද නේෂන් පුවත්පතේ කතුරු මාලින්ද සෙනවිරත්න මහතා පෙන්වා දෙයි.
මානව හිමිකම් පිළිබඳව තියෙන කැක්කුමක්ද නැත්නම් මේ ශ්‍රී ලංකාව එල්ල කරගෙන වෙන මොකක් හරි බල ව්‍යාපෘතියක කොටස්කාරයෙක් හැටියට මේ කටයුතු කරන කියන එක අපි හොඳට අවබෝධ කරගන්න. අය දන්නේ නැතුව ඇති එක්ක අය දන්නවා ඇති මේගොල්ලන් කවුරුවත් අහිංසක නැහැ කියලා. ඔය මානව හිමිකම් කියන බෝඩ් ලෑල්ල එල්ලගත්ත පළියට මීඩියා ID එකක් තිබ්බ පළියට මිනිස්සු කවුරුවත් ස්වාධීන වෙන්නේ නැහැ. මේ සමහර කට්ටිය තක්කඩි සමහර කට්ටිය LTT එකට හිතවත් ආකාරයට කටයුතු කළා. සමහර කට්ටිය හොරු ප්‍රකම් කළා මාට්ටුලා ගිය කට්ටිය. ඉතින් ඒ ගැනත් ඒගොල්ලන් විශේෂයෙන්ම LTT එකට හිතවත්. එතකොට ඇය කියපු අනිත් ප්‍රකාශය මේ LTT එකට හිතවත් කට්ටිය මේ ගැන නැවත කල්පනා කළ යුතුයි කියන එක එයාලටත් වළංගුයි කියන එක අපි අවධානය කළ යුතුයි. ආයුධ නොමැති නම් කිසිවක් නොලැබෙන බවට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ අරියනේන්ද්‍රන් යන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උතුරේ ජනතා හමුවේ ප්‍රකාශ කර ඇති ප්‍රකාශ ආගමික නායකයන්ගේ සහ ජනතා නියෝජිතයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙයි. උතුරු පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයේ තරඟ කරන ප්‍රධාන අපේක්ෂක සී.බී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මහජන ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති පළමු ප්‍රචාරක රැස්වීමේදී මන්ත්‍රීවරු දෙදෙනා ආයුධ සම්බන්ධ ප්‍රකාශ කළහ. ආයුධ තිබුණොත් ෆෙඩරල් නොව ඉන්නෙහා යමක් වුවද ලබාගත හැකි බවද ප්‍රභාකරන්ගෙන් පසු උතුරේ සරණක් නොමැතිවීම කනගාටුවට කරුණක් බවද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනා මේ ජනහමුවේදී පැවසූහ. දෙමළ ජනතාව වෙනුවෙන් අවසන් විසඳුමක් සඳහා සටන සෙල්වා ඉදිරියට ගෙන ගියා. ඒ පසුව ආයුධ සන්නද්ධ සටනක් බවට පත් වුණා. එම සටන ඉදිරියට ගෙන ගියේ ප්‍රභාකරන්. ඒත් අද අපි කිසිම දෙයක් නැතිව සිටිනවා. ආයුධ තිබුණොත් අපිට පෙට්‍රෝල් වලින් එහා දෙයක් උනත් කතා කරන්න පුළුවන්. ලබා ගන්නත් පුළුවන්. ආයුධ නැත්නම් දෙමළ ජනතාවට කිසිවක් හම්බ වෙන්නේ නැහැ. මේක බරපතල ප්‍රකාශ. යම් සමාජයකට ආයුධ අතට ගන්න උනන්දු කරනවා. නීත්‍යානුකූල රජයකට ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න. මේ කියන්නේ අපි ගන්නම් ෆෙඩරල් අංග සම්පූර්ණ ෆෙඩරල් එක අපි ගන්නම්. හැබැයි එතනින් එහාට යන්න නම් ඕගොල්ලෝ ආයුධ ගන්න. දැන් මේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියන්නේ අපි විග්නේශ්වරන් එක්ක ෆෙඩරල් වෙනකන් යන්න. එතනින් එහාට යන්න නම් බලගේ අතට ආයුධ තියෙන්න ඕනේ. ඒ නිසා තමුන්ලාසලට පේනවා මේ පරද්දපු සතුරු බලවේග ඉවර වෙලා නැහැ. එයායි බලන්නේ නැවත මේ රට අස්ථාවර කරන්න. இந்த கருத்து மிகவும் ஒரு මේක අපිට දුක හිතෙන කතාවක්. එදා ආයුධ විශ්වාස කරපු නිසා දෙමළ ජනතාව මොනතරම් දුක් විඳන්ද කියලා හැමෝම දන්නවා. ඒ දුක් විඳින්න සිද්ධ වුණේ ආයුධ අතට ගත්ත හිඳයි. සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නැවතත් ආයුධ රැගෙන යුද්ධයකට ජනතාව පෙළඹවීමට උත්සාහ කිරීම කෙසේවත් අනුමත කරන්න බෑ. දෙමළ ජාතික සන්ධානය කියන්නේ දෙමළ ජන ජීවිතය කුලප්පු කරපු සංවිධානයක් කියලායි ජනතාව කියන්නේ. நிச்சயம் தமிழ் மக்களின் மனதில் மிகவும் கவலைக்குரிய விடயமாக இருக்கின்றது. රතුපස්වල පානීය ජල කැටලුවට විසඳුම් ලෙස ජල ටැංකි 800කට අධික සංඛ්‍යාවක් යොදා ඇතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. මණ්ඩලය ඊට රුපියල් 30 ලක්ෂයකට අධික මුදලක් වැය කර තිබේ. රතුපස්වල නැදුන්ගමුව සිවුරළු මුල්ල පිළිකුත්තුව කිනිගම ඉඹුල්ගොඩ කටාන ග්‍රාම නිලධාරිය වසම් 10ක් මෙමගින් ආවරණය කෙරේ. මණ්ඩලය ගණාඩි 3500ක ජල ප්‍රමාණයක් මාසයකදී බෙදා හැරියේ. ජල සම්බන්ධතා ඉල්ලුම්පත් ඉදිරිපත් කරන පාරිභෝගිකයින්ට කඩිනමින් නල ජලය සපයනු ලැබේ. අත්තනගලුව ආශ්‍රිතව මහ පරිමාණ ජල ව්‍යාපෘතියක්ද ක්‍රියාවට නැංවී. එහි අධියර 3කි. රුපියල් 80 කෝටියක් වැය කෙරේ. රජය ගම්පහ ජල ගැටලුවට මෙසේ තිරසාර විසඳුම් දී තිබෙදී කඩා කපල්කාරී පිරිස් විවිධ උද්ඝෝෂණ සංවිධානය කිරීමට ප්‍රයත්න දරති. අදත් එවැනි විරෝධතාවක් පොලිසිය මගින් විසිරුවා හැරින. රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් නඩ විභාගයක්ද පැවැත්වේ. එසේ තිබියදී ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට ක්‍රියා කිරීම ප්‍රතිශ්වාසීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශාලතම හෙරොයින් තොගය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැවරේ. පාකිස්තානයේ සිට රැගෙන කන්ටේනරයක තිබී හෙරොයින් තොගය ඊයේ සොයා ගැනින. බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් හමු විය. මේ මෑත කාලීනව දකුණු ආසියාවෙන් අත්අඩංගුවට ගැනුණු විශාලතම හෙරොයින් තොගයයි. වටිනාකම රුපියල් කෝටි 250කට අධික බව රේගු අධීක්ෂණාංශයේ අධිකාරී පරාක්‍රම බස්නායක මහතා පවසයි. ඒ වගේම ඇතේ පාකිස්තානයේ කරච්චි නගරයේ සිට බව මූලික පරීක්ෂණ වලින් හෙළිවිය. කන්ටේනරයෙන් වෙනලාදී ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු විසිනි. ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක්ද පාකිස්තානු ජාතිකයෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
ලෝකයේ සෙසු දෙමළ ජාතිකින්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ඉහළ දේශපාලන නිදහසක් ඇතැයි ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එස්. අලකිරි මහතා පවසයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සතුටින් ජීවත් වන බවද ඔහු කියා සිටී. හිටපු දේශපාලඥ සාම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ 100 වෙනි ජන්මදිනය නිමිත්තෙන් හැටන් නගරයේ ඊයේ පැවති උත්සවයකදී මේ බව පෙන්වා දුන්නේය. දෙමළ ජනතාව ලෝකේ හැමතැනම ජීවත් වෙනවා. නමුත් ලංකාවේ දෙමළ අය තමයි ඉතා සතුටින් ජීවත් වෙන්නේ. ලෝකයේ විවිධ රටවල ජීවත් වන දෙමළ ජනතාවට ගොඩක් මුදල් උපයන්න පුළුවන්. නමුත් ඔවුන් දේශපාලන වශයෙන් හොඳින් ඉන්නවද කියලා දන්නේ නැහැ. ලංකාවේ ඉන්න දෙමළ ජනතාවට හොඳ දේශපාලන පසුබිමකුත් තියෙනවා. අවරලංග වාඩලා පණියාටලා මැතිවරණ වේදිකාවෙන් විශේෂාංගය. ආර්ථික ජනාධිපතිතුමාට අයිතියක් තියෙනවා. යුද්ධයේ ජයග්‍රහණය කරපු රාජ්‍ය නායකයා විදියට ඕනෑම අවස්ථාවකදී යුද්ධ ජයග්‍රහණය පිළිබඳව උන්වහන්සේලා හම්බුවට ඇවිල්ලා ප්‍රකාශ කරා. නවීන් පිල්ලේ බල කවදාකවත් ලංකාවට එන්නේ නැහැයි කියලා මේක තුලින් මුළු රටේම තියෙන ඒ තියෙන වටිනාකම නැති වෙගෙන මේ එන්න එපයි කියපු අය ආවට පස්සේ මොනවද කරන්නේ? ඒගොල්ලෝ උත්තර දෙන්න අවශ්‍යයි. එතුමියගේ වැඩ කටයුතු එතුමිය කරයි. ජනාධිපතිතුමාගේ වැඩ කටයුතු එතුමා කරයි. මොකද එතුමා ඉන්නේ මාතෘභූමිය ආරක්ෂා කරන්න ඕනෑම ජගතෙක් ආවත් එතුමා කවදාවත් නමන්නේ නැති නායකයෙක් හැටියට මා දකිනවා. අපි කියන්න ඕනේ ආපහු බර දාන්න බෑ. මේ හොඳ වෙලාවක් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. ආණ්ඩුව පෙරවන්න බැරි වුණාට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. අම්මේ පැණි බණ්ඩ පැණි කිව්වොත් නැහිනවා. කෑදරකම ඉහවහා ගිහිල්ලා ඕන හිලකට අත දාන ඕන හුඹහකට අත දානවා. හැබැයි පැණි බණ්ඩට මොකද උනේ? හුඹ හැතුලේ හිටපු ණය එක පාරම ඇවිල්ලා ගාලා පිනේ පුම්බනවත් එක්කම දෂ්ට කෙරුවා. හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායෙන් රථවාහන මෙහෙයුම් 35300කට අධික සංඛ්‍යාවක් කර ඇතැයි වරාය අධිකාරිය පවසයි. වරාය විවෘත කිරීමෙන් පසු නෞකා 118ක් සේන්දු විය. වෙළඳ නෞකා සංඛ්‍යාව 106කි. ජපානයේ සිංගප්පූරු ඩුබායි සහ චෙන්නයි සිට ප්‍රති අපනයන සඳහා රථවාහන රගත් නෞකා රැසක් මාගම්පුර වරායට සේන්දු විය. වාහන 22600කට අධික සංඛ්‍යාවක් මෙරට පරිහරණයට මුදා හැරින. යුරෝපා සහ මැද පෙරදිග කලාපවල වාහන 14000කට අධික සංඛ්‍යාවක් ප්‍රතිඅපනයනය කරන. රථවාහන රගත් නෞකා මෙහෙයුම් නිමවන තුරු සෙසු නෞකා නැංගුරම්ලා ඇත. එනවේ මාර්ගයේ වවුනියාව ඕමන්ත සෝදිසි මුරපොලේ මගේ පරීක්ෂාව ඉවත් කෙරේ. දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාදයකින් තොරව උතුරටත් දකුණටත් ගමන් පහසුව සැලසීම ආරමුණයි. 2002 මාර්තු 22 වෙනි දින ඕමන්ත සෝදිසි මුරපොල ස්ථාපනය කෙරෙන. කොටි ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක සමයේ මුරපොල ඔස්සේ ගමන් කිරීමට පැයකට වැඩි කාලයක් ගත විය. රථවාහන යුද හමුදාවේ මෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගේද දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන. වාහන වලින් ලබා ගැනීම කප්පම් මුදල් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයේ විය. ත්‍රස්තවාදයේ මැඩලීමෙන් පසුද රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕමන්ත යුද හමුදා මුරපොල ක්‍රියාත්මක විය. ත්‍රස්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවේද ඕමන්ත සෝදිසි මුරපොලේදීය. මුරපොල ඔස්සේ දිනකට 35000ක පමණ ජනතාවක් එහා මෙහා ගමන් කරති. ඔවුන්ගේ පහසුව සඳහා එහි මගේ පරීක්ෂාව අද සිට නවතා දැමීමට රජය තීරණය කළේය. මගේ ප්‍රවාහන සේවා රථ 1500ක් පමණ දිනපතා ඕමන්ත මුරපොල පසු කරයි. අද සිට එම වාහනද පරීක්ෂා නොකෙරේ. ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන රථ වාහනද පරීක්ෂාවෙන් ඉවත් කිරීමට අවධානය යොමු වී ඇතැයි වන්නේ ආරක්ෂක සේනාධිපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා මහතා පවසයි. විදේශිකයෝ සහ විදේශ ගමන් බලපත්‍ර හිමිකරුවෝ ඕමන්තයේදී පරීක්ෂා කෙරෙති. සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන රථද මුරපොලේදී පරීක්ෂා කෙරේ. දියවන්නා ආදර්ශ ගොවිපලේ වී අස්වැන්න නෙලීම ආරම්භේ. අත්තර දමා තිබූ භූමියක කාබනික පොහොර භාවිතයෙන් දේශීය විවර්ග වගා කෙරින. බත්තර මුල්ල කිඹුලාවල ව්‍යායාම් මන්තිරෝ පිටි ප්‍රදේශයේ අක්කර 76ක් වගා භූමියට අයත්ය. මේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකි. ගොවීහු 97 දෙනෙක් සුවඳල් පච්චපෙරුමාල් රන්කහවණු වැනි දේශීය වී වර්ග වගා කළහ. තවත් වී වර්ග 15ක් පරීක්ෂණ මට්ටමින් වගා කෙරේ. සුවඳල් අක්කරයකින් වී බුසල් 60කට අධික අස්වැන්නක් ලැබී ඇත. අස්වැන්න නෙලීමේ අවස්ථාවට එක්වමින් අදහස් දැක්වූ කතානායක චමල් රාජපක්ෂ මහතා මේ තමයි අපි මම හිතන්නේ ආදර්ශයට අරගෙන හැම වෙලාවකම කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් වෙනවා රසායනික පොහොර පිටරට වලින් ගෙන්වීම
ඒ භාවිතා කිරීම අතර කළා අපේම කෘෂි කර්මයක් අපි ගොවි ආර්ථිකය නගා සිටවලා ඒක කෘෂි සංස්කෘතියක් ඇති කරලා මේවා ඕනතරම් විදේශීය රටවල් වලට අලෙවි කරන්න පුළුවන් කරලා අමාත්‍ය සාලින්ද දිසානායක රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අඩ්මිරාල් ආනන්ද පිරිසන මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ. දැන් ගමින් ගමට මාතර මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ කොම්පෝස්ට් ව්‍යාපෘතිය විවෘත කෙරේ. රුපියල් 58 ලක්ෂයක් වැය කෙරින යෞවන කටයුතු අමාත්‍ය ඩලස් සලහපුරම මහතා ඊයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය. හඟුරන්ගෙත පල්ලිබෝවල ගුරුකල්ලේ ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීම කඩනම් කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් 40 කෝටියකි. පවුල් 5000කට සෙත් සැලසේ. යල මහ දෙකන්නේ අක්කර 2000කට දියවර සැපිය හැකිය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයක් වවුනියාවේ ස්ථාපනය කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් 5 කෝටියකි. දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ඊයේ ආරම්භ කෙරින. උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රධාන ආරාධිතයා විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් 110ක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භේ. උතුරුමැද ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ඉපලෝගම කලා කරඹෑව වැවේ ප්‍රතිසංස්කරණ පසුගියදා ආරම්භ කෙරින. වැය කෙරෙන මුදල රුපියල් 1 කෝටි 20 ලක්ෂයකි. කිලිනොච්චිය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ කඩිනමින් ඉදිකෙරේ. උතුරු පුනරුදේ විශේෂාංගයෙන් අද විමසා බැලින්නේ ඒ පිළිබඳවයි. ඕමන්ත සිට කිලිනොච්චි දක්වා දුම්රිය මාර්ගය ලබන සැප්තැම්බර් 14 වෙනි දින විවෘත කිරීමට නියමිතයි. ඉන් ඔබට අලිබංකඩ සිට යාපනය දක්වා මාර්ගය සහ දුම්රිය ස්ථාන දැන් ගොඩනැගිමින් තිබෙනවා. පරන්දන් අලිබංකඩ පළයි එළුතුමඩ්ඩුවාල් මිරුසුවිල් කොඩිකාම මීසාලේ චාවකච්චේරි යන දුම්රිය ස්ථානවල ඉදිකිරීම දැන් ක්‍රියාත්මකයි. කිලිනොච්චි සිට යාපනය ඔස්සේ කංකසන්තුරේ දක්වා මාර්ගයේ ඉදිකිරීම සිදු කරනු ලබන්නේද ඉන්දීය ඉන්කෝන් සමාගම විසින්. දුර කිලෝමීටර් 87ක්. මාර්ගයේ හමුවන විශාලතම හා ප්‍රධානතම දුම්රිය ස්ථානය යාපනයයි. ඉදිරි වසරක පමණ කාලයක් ඇතුළත යාල් දෙවි දුම්රිය මේ යාපනයේ දුම්රිය ස්ථානය වෙතත් ළඟා වේවි. මෙරට දීර්ඝතම දුම්රිය ගමන දශක දෙකකට පසු යලිත් ආරම්භ කරමින්. උතුරු මාර්ගයේ යටිබිම්ගයක් සහිත එකම දුම්රිය ස්ථානයත් මෙයයි. LTTE සංවිධානය යාපනයේ අර්ධද්වීපයේ පාලනය බලහත්කාරයෙන් ලබාගෙන සිටි සමයේ යාපනයේ දුම්රිය ස්ථානය සාමාන්‍ය වැසියන්ගේ සරණාගත කඳවුරක් බවට පත්ව තිබුණා. ත්‍රස්තවාදීන් සමග ඇති වූ ගැටුම් නිසා දුම්රිය ස්ථානයටද සුළු හානි සිදු වුණා. රුපියල් මිලියන 89ක වියදමින් මේ දුම්රිය ස්ථානයද නවීකරණයට නියමිතයි. යාපනය දක්වා යලිත් දුම්රියෙන් යාම උතුරේ තරුණ ප්‍රජාවට අලුත් අත්දැකීමක්. එමෙන්ම මෙහි ජනතාවගේ වෘත්තීය හා ජීවනෝපාය මාර්ග සංවර්ධනයටද උතුරු දුම්රිය මාර්ගයේ ඍජුව ඉවහල් වනු ඇති. පුවත් ගුණෝදයන් මේ වසරේ ජූලි 31 දක්වා කාලේ රුපියල් බිලියන 251කට අධික බදු ආදායමක් ලබාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ස්වේච්ඡාවෙන් දැක් වූ අනුකූලතාව මිට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ජූලි මාසයේ ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 36.5කි. පුහුණුව නිම කළ තවත් ගුවන් හමුදා බටයෝ 202 දෙනෙක් ත්‍රිකුණාමලයේ චීනවරාය ගුවන් හමුදා පාසලෙන් විසිර යති. උත්සවයේ ගුවන් හමුදා පුහුණු කිරීමේ අධ්‍යක්ෂ එයා වයිස් මාර්ෂල් කේ යහම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. බටපිරිස ගුවන් හමුදා ඉංජිනේරු බලකා යටතේ පුහුණුව නිම කළහ. මහනුවර නගරයේ අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන ලෙස ප්‍රතිනිර්මාණය කෙරේ. මුල්ලදීරයට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 100කි.
කොළඹ වීදී ව්‍යාපාරික ස්ථාන රජදවස ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කෙරේ. වෙළඳසල් සේවකයන්ට විශේෂ ඇඳුම් කට්ටලයක් හඳුන්වා දෙන බව අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි. ජපාන සංස්කෘතික ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන් කලාකාරයේදී අද ආරම්භ කෙරින. එය හෙටත් පැවැත්වේ. මෙරට ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතා ප්‍රදර්ශනය විවෘත කළේය. මල් සැරසිලි, ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු, බොන්සායි පැළාදිය ප්‍රදර්ශනය කෙරේ. සුජාත දියණිය නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භේ. එය ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙනු සුජාත දියණිය ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ ලී යොන් ඊ මහත්මිය වෙනුවෙන් පිටුවාගත් මූල්‍ය පදනමේ පරිත්‍යාගයකි. සුජාත දියණිය ටෙලිනාට්‍ය මාලාව ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් ප්‍රේක්ෂක පිරිසක් අමන්දානන්දයට පත් කළේය. එහි චංගමී චරිතයේ සුජාත දියණිය ලෙස බාල තරුණ මහලු සමගිය සිද්ධනා ගත්තාය. චංගමී ලෙස රඟපෑ ලියොන් ඊ මහත්මිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ පරිත්‍යාගය සුවිශේෂී වන්නේ මේ හේතුවෙනි. මේ රට උසස් පෙළ බාලිකාවනට රුපියල් කෝටියකට අධික ශිෂ්‍යත්ව ආධාර පිරිනැමි. අදාළ ගිවිසුමට ඉසුරුපාය ශ්‍රවණාගාරයේදී අද අත්සන් ලැබින. කොරියානු තානාපති ජොන්ග්මුන් චොයි, ලියොන් ඊ පදනමේ චොයොන් බින්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහන් සමරනායක, හඬකැවීම් අංශ අධ්‍යක්ෂ අතුල රන්සිරලාල් යන මහත්තුරුද සංස්ථාවේ විධායක නිලධාරීහු සහ කලාකරුවෝ රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ. ජාතික රූපවාහිනිය සුජාත දියණිය බඳු හරවත් ටෙලිනාට්‍ය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට තිළින කිරීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය. ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා. ඊටම හරසුන් බොළඳ රසාස්වාදයක් සඳහා ලාංකීය දරුවන් විවිධ මාධ්‍ය හරහා යොමු කරගෙන යන මොහොතක මනුස්සකම, ආදරය, සෙනෙහස, කරුණාව, ධෛර්යමන්තකම තුලින් ජීවිතේ ජය ගන්නට පුළුවන් ආදර්ශමත් චංගුමී රූපවාහිනියෙන් රටට දායාද කරන්න දරපු උත්සාහය පිළිබඳ ජාතික රූපවාහිනී නාලිකාවට ක්‍රීඩා පාත්‍රයෙන් අවධානය 39 වැනි ජාතික ක්‍රීඩා උළෙල වෙත. 39 වැනි ජාතික ක්‍රීඩා උළෙල නාවලපිටිය චෛත්‍යතිලක ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ ලබන 3 වැනි දිනයි සමාප්ති උළෙල පැවැත්වෙන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙනවා. මෙවර ජාතික ක්‍රීඩා උළෙල ඉසව් 22කින් සමන්විතයි. මල්ල ක්‍රීඩා, වොලිබෝල් සහ දැල්පන්දු අවසන් තරඟද පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා ක්‍රීඩිකාවන් 1200කට අධික පිරිසක් උළෙලට සහභාගී වන බවයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේ. ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට පිරිනැමෙන්නේ මෝටර් රථයක්. දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට යතුරු පැදිය බැගින් ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම්. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල හෙට තැනින් තැන හට ගන්නා වැසි හෝ ගිගුරුම් සහිත වැසි බස්නාහිර සහ වයඹ පළාත්වලටද පැතිරියා හැක. එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං හමා යයි. අකුණු අනතුරු අවම කිරීමට සැලකිලිමත් වන්නේයි කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී. ප්‍රවෘත්ති කිරීමට යාලී ශීර්ෂ පාඨ. LTT සංවිධානයේ මිනිමරු ත්‍රස්තවාදී කල්ලියක් බවට නවනීදම් පිල්ලේගෙන් ප්‍රකාශයක්. සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන නිදහස ඇතැයි ඉන්දිය මන්ත්‍රීවරයෙක් කියා සිටී. වවුනියාව ඕමන්ත සෝදිසි මුරපොලේ මගේ පරීක්ෂාව ඉවත් කෙරේ. පාසල් දරුවන්ට නැරඹිය හැකි වඩාත් සුදුසු නාලිකාව ජාතික රූපවාහිනිය බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිර්දේශයක්. වෙනත් රටක ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ අයිතියක් ඇමරිකාවට නැතයි රුසියාව අවධාරණය කරයි. සමගින් වාක්‍යයට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.